කුලියසේ අලි එවේදින් මට පිටුපා නුඹ ගියදා මට දෙනුනා සඳහ. හෙලෝ good morning. මගේ channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. දැන් අපිට උදේ මෙයාලට වතුර දාලා වීඩියෝ කරගන්න තමයි තියෙන්නේ. මම උයලා තියෙන්නේ පිටන් ටික සෝදන්න තමයි තියෙන්නේ. මත් එක්ක හොදමු ඉස්සෙල්ලා ටික. අයියා නම් නැහැ ගෙදර. එයා දත හදන්න ගියා. හවසට බීච් යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒ ගිහින් මගේ නේල්ස් ටික හදාගන්න. ඉරිදා දවසට ගෙදර ඉන්නේ නැති තරම්. ඉන්න බෑ. කම්මැලි ඒකයි. ගිහිල්ලා බලමු ඉතින්. තා චොට්ටකින් අයියා එනවා. එයාම ලෑස්තිලා කාලා කරලා යනවා. මොනවා කරන්නත් මේ ටික අස් කරලා ඉන්න ඕනේ. දැන් නම් ඉවරයි. ඔයාලටත් මේ ලෙඩේ තියෙනවද? තියෙනවා නම් කියන්න බලන්න. ටිෂු ඉවරයි. ටිෂු එක දාලා අපි වොෂ් දාගෙන ඉන්නවා. එහෙනම් යමු අපිත් එක්ක. මේ තමයි එතන අපි කලින් නම් මෙතෙන්ට ගිහිල්ලා නැහැ. යමු ඉතින් ඉස්සරහට ගිහිල්ලා මම ඔයාලට පෙන්නන්නම්. එතන ගොඩක්ම කොරියන් අය ඉන්නවා. පල්ලෙහාට යමු. මේ තමයි එතන ගොඩක් නිදහස්. නිදහසේ ඉන්න පුළුවන්. කොරියන් අය ඉන්නවා. එයාලා මාළු අල්ලනවා. මාළු කිව්වට මාළු ඉතින් ලොකු අය නැහැ චූටි අය. මෙයාලට ඉතින් ඒකත් ලොකුයි. මෙතන බෙල්ලෝ ඉන්නවා. ඒවත් එයාලා කඩාගෙන යනවා. කඩාගෙන ගිහිල්ලා මොන කරනවද කියන්නේ මම දන්නේ. මෙතන කැම්පින් ගහගෙනත් ඉන්නවා. ඒව නම් වීඩියෝ කරන්න බෑ. මෙන්න මෙයාත් මාළු පැටියෙක් අල්ලගෙන. එයාව නම් අපි අතහැරියා. නුඹලකදී දැනුනේ නෑ මට නම් පාලු ග්‍රහයෝ නැතුවාලු නුඹගේ නිසි පරිදි මට නම් නෑ නුඹේ අඩුපාඩු මේ දුරු ගමනේ මම දැන් පටන් ගන්නේ නේල්ස් ටික හදාගන්න. අයියා නම් ෆෝන් එක ඔබා ඉන්නවා පැත්තකට වෙලා. කම්මැලිද දන්නේ නැහැ. මොකද කියන්නේ නැහැ. මම මගේ නේල්ස් ටික හදා ගන්නවා. හරිම නිදහස් ඉතින් මොනවා කරත් කවුරුත් මොකද කියන්නේ නැහැ. දැනුනේ නෑ මට නම් පාලු ග්‍රහයෝ නැතුවාලු නුඹගේ නිසි පරිදි මට නම් නෑ නුඹේ අඩුපාඩු මේ දුරු ගමනේ මගේ දැතේ වෙලිලා භවයි සැරිසරායික් වේලා මම ඔයාලට ෆයිනල් ලුක් එක පෙන්නන්නම්. ඔයාලත් බලන්නකෝ. මෙන්න මේක තමයි ෆයිනල් ලුක් එක. ලස්සනයි නම් කමෙන්ට් එකක් දාන්න. අපි දැන් ගෙදර යනවා. හවස වෙලා තියෙන මෙහෙම ආවුව තිබුණාට ඉතින් අපි ආයි පස්සේ දවසක හම්බ වෙනවා. පාඩුවක් තියෙනවා නම් අනිවාර්යෙන් කියන්න. මගේ දැතේ